ෆ්‍රිජ් එක ඇරලා මාව දැක්කම හැමෝටම මාර සතුටුයි. හැබැයි පියනෑරියම ඇතුලේ තියෙන කරවලයි උම්බල කඩයි. මටත් ලැජ්ජයි යකෝ අර අහිංසක ළමයින්ගේ මූණු දකිද්දි. මම ෆ්‍රිජ් එකක් යකෝ ගෙදර කුණු කූඩේ නෙවෙයි. ගිය අවුරුද්දේ ගෙනාපු දෙහි බෑයකුත් තාම මගේ අස්සේ වේලෙනවා. ඇතුලේ තියෙන ගඳට මටම කලන්තේ දානවා යකෝ. මම නොන් ස්ටික් යකෝ. ඒ උනාට උගලා යකඩ හැඳි දාලා සූරලා මගේ කෝටින් එක ඔක්කොම කෑවා. දැන් බිත්තරයක් බැද්දත් කහමදේ මගේ ඇඟේ සුදු මදේ හැඳේ. මාව ගෙනාපු දවසේ ඉඳන් විසි කරන්න නැතුව මගෙන්ම පිටං හොදනවා. මිරිකුවොත් එන්න තෙල් තලපයක්. මට නිදහස දීපන් යකෝ මම දැන් මැරිලා කුණු වෙලා ඉන්නේ. වතුර පොඩ්ඩක්වත් නොදා මගෙන් ගල් වගේ දේවල් අඹරන්න හදනවා. මම කොන්ක්‍රීට් අනන මැෂින් එකක් නෙවෙයි යකෝ. අන්න මගේ පස්සෙන් දුම් දානවෝ. උතුරන නූඩ්ල්ස් ටික කෙලින්ම මගේ ඇඟට හලනකොට මගේ හැඩේ වෙනස් වෙනවා යකෝ. ඉස්සර රාවුමට හිටපු මම දැන් ඇද වෙලා. මම ප්ලාස්ටික් යකඩ නෙවෙයි යකෝ. වතුර බිඳක් නෑ. මාව ඔන් කරලා උඹ ටික්ටොක් බලනවා. මගේ කොයිල් එක රත් වෙලා දැන් අඟුරු කෑල්ලක් වගේ. ටක් ගාලා වුණා නම් අද මුළු කුස්සියටම නිවන් සුව තමයි. මාව ගෙනාවේ එළවලු කපන්නනේ. හැබැයි උඹ මගෙන් සැමන්ටින් කඩනවා, පොල් බානවා, ඇනත් ගලවනවා. මේවා කරන්න නෙවෙයි යකෝ මම ඉන්නේ. දැන් මට තක්කාලි ගෙඩියක්වත් කපන්න බෑ යකනේ. දවස ගානේ මගේ ඇඟ උඩ තියලා ඔලවලු කපනවා. කපන්නේ ඔලවලු උනාට රිදෙන්නේ මට යකෝ. බලපන් මගේ ඇඟ පුරාම තුවාල. දැන් මාව දැක්කම නිකන් වඩු මඩුවක ලී කෑල්ලක් වගේ. මේ වගේ වීඩියෝ හැමදාම බලන්න පේජ් එක ෆලෝ කරලා ලයික් එකකුත් දාන්න. ඊළඟට අරගෙන එන්න ඕනේ මොනවද කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න.